අපි අද රියානතුරු පිළිබඳ කතා කරමු. රියානතුරු පහසුවෙන් මඟහරවා ගත හැකි අනතුරු විශේෂයක්. නිවැරදි ක්‍රියාපිළිවෙත් අනුගමනය කර ක්‍රියාශීලීව කටයුතු කරන්නේ නම් වටිනා ජීවිත දහස් ගණනක් බේරාගත හැකි වෙනවා. රියානතුරු ඇතිවීමෙන් ජාතික ධනය වැය වෙන අවස්ථා බොහෝ තිබෙනවා. ඒ අතර වාහන හානිය නිසා ජාතික ධනය වැය වෙනවා. නැවත වාහන ගෙන්වීම, අමතර කොටස් ගෙන්වීම සඳහා ජාතික ධනය වැය වෙනවා. රෝහල් ප්‍රතිකාර සඳහා ධනය වැය වෙනවා. වෙනත් සෙසු වියදම් වලදී ජාතික ධනය වැයවීමක් සිදු වෙනවා. මාර්ග තදබදය නිසා වාහනවල දැවී යන ඉන්ධන සඳහාද විශාල මුදලක් වැය වෙනවා. මාර්ගවල බොහෝ පිරිසක් දිවා කාලයේ යවසීම නිසා වැඩිම අනතුරු සංඛ්‍යාවක් සිදුවන්නේ දිවා කාලයේදී. ඊළඟට අපි බලමු රියානතුරු නිසා ඍජුව ඇතිවන හානි. ජීවිත හානි. කුඩා ළමයින්, තරුණයින්, වැඩිහිටියන් අකාලයේ මිය යාම සිදු වෙනවා. සදාකාලික ආබාධ වීම, ශරීර අවයවවලට හානි පැමිණීම, විහිරි වීම, ඇස් නොපෙනීම, ඉන්ද්‍රිය අප්‍රාණික තත්ත්වය වැනි හානි, විකෘති අත්පා අවයව ඇතිවීම වැනි සදාකාලික ආබාධ වීම ඇතිවීමක් සිදු වෙනවා. මානසික තත්ත්වයේ වෙනස් වීම, බීතිකාවන්, චිත්ත පීඩාවන්, සදාකාලික මානසික රෝග ඇති වෙනවා. පවුලේ සමාජිකයන්ට, හිතවතුන්ට කලකිරීම, මානසික රෝග ඇතිවීම සිදු වෙනවා. හිතවතුන්, පවුලේ සමාජිකයන් අකාලේ වියෝ වීම, පුද්ගලික හා රජයේ සමාජිකයන් අකාලේ වියෝ වීම, රටක පවතින මිනිස් සම්පත හා පුහුණු ශ්‍රමිකයන් අහිමි වීම, අනතුරට මුහුණ දුන් විට වටිනා මිනිස් පැය ගණනක් අපතේ යෑම, විශාල රෝගීන් සංඛ්‍යාවක් සඳහා නේවාසික පහසුකම්, ඖෂධ ප්‍රමාණ හා රෝහල් කාර්ය මණ්ඩල ශ්‍රමය වැයවීමක් සිදු වෙනවා. රටවැසියන් කොපමණ පීඩාවට පත්ව තිබේද? එය සදාකාලික වීමට ඉඩ නොදී අපි හැමෝම එකතු වෙලා මෙම රියානතුරු වළක්වාගෙන එම උවදුර වළක්වා ගැනීමට කටයුතු කරමු.